क्यों तुम्हें नहीं लगता कोर्ट्स इंसाफ दे पाते हैं? ये इंसाफ जो है ना मैडम, ये भगवान की तरह है. සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි. මේ වීඩියෝ එකෙන් අද තවත් ෆිල්ම් එකක review එකක් බලන්න යන්නේ. මට මේක කියන්න. නීතිය කියන්නේ සැමට සමානයිද? නැත්නම් බලය තියෙන අයට වෙනම rules තියෙනවද? අද අපි බලන්න යන්නේ system එකට එරෙහිව ගිය කාන්තාවකගේ කතාවක්. මේක තමයි සිස්ටම් 2026 ආපු මයින්ඩ් බ්ලෝවිං එන්ඩිං එකක් තියෙන ලීගල් ත්‍රිලර් එකක්. රැඳී සිටින්න. මෙම චිත්‍රපටයේ මේන් කැරක්ටර් එක වෙන්නේ සෝනාක්ෂි සිංහා රඟපාන නේහා රාජවංශි කියන කැරක්ටර් එකත්. ඇය ස්ට්‍රෝං පබ්ලික් ප්‍රොසිකියුටර් කෙනෙක්, ලෝ එකට ෆුල් බිලීෆ් තියෙන කෙනෙක්. ඒත් කේස් එකක් හම්බ වෙන්නේ ඇගේ ජීවිතය ටෝටලි වෙනස් කරන එකක්. ඒ කේස් එක ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙන්නේ ඇගේම ෆාදර් එක්ක. ඔව්, තමන්ගේ තාත්තාව කෝට් එකට ගන්න වෙන සිටුවේෂන් එකක්. මේ අතරට ස්ටෝරි එකට එන්ටර් වෙනවා ජෝතිකා රඟපාන සරිකා කියන කැරක්ටර් එක. ඇය තමයි හිඩන් එවිඩන්ස් එකක් තියෙන කී පර්සන් එක. ඇය දෙන ෆයිල්ස් වලින් ස්ලෝලි රිවීල් වෙනවා. මේ කේස් එක සිම්පල් ක්‍රයිම් එකක් නෙවෙයි. මේක බිහයින්ඩ් එකේ තියෙන හෝල් කරප්ටඩ් සිස්ටම් එකක්. නේහා හිතන්නේ ජස්ටිස් එක ලබා ගන්න පුළුවන් කියලා. ඒත් එක ස්ටෙප් එකේදී රිවීල් වෙනවා, එවිඩන්ස් චේන්ජ් වෙනවා, ට්‍රුත් හයිඩ් වෙනවා, පවර් තියෙන අය ගේම් එක කන්ට්‍රෝල් කරනවා කියලා. අවසානයේ නේහා තමන්ගේ තාත්තා එක්ක يعني තාත්තව එක්ස්පෝස් කරනවා. කෝට් එකේ වික්ටරි එකක් වගේ පේනවා. ඒත් ෆයිනල් ට්විස්ට් එකක් රිවීල් වෙනවා. ඇය යූස් කරපු එවිඩන්ස් even 100% ක්ලීන් නෙවෙයි. රියල් මාස්ටර්මයින්ඩ්ස් තවත් හයර් ලෙවල් එකේ ඉන්නවා. ෆාදර් එක ස්කේප් ගෝට් කෙනෙක් විතරයි. මේ මූවි එකෙන් කියන්නේ ක්ලියර් මැසේජ් එකක්. කරප්ට් සිස්ටම් එකක් ඩිෆීට් කරන්න ඔයාට සිස්ටම් එක ඇතුළේම ගේම් එක ප්ලේ කරන්න වෙනවා. ඔයාට හිතෙන්නේ නේහා රයිට්ද නැත්නම් she crossed the lineද? කමෙන්ට්ස් වල දාන්න. මේ වගේ මූවි එක්ස්ප්ලේන් වීඩියෝස් බලන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකක් එක්ක එන්නම් තවත් ෆිල්ම් එකක් එක රිවිව් එක අරගෙන. එහෙනම් හැමෝටම සුබ දවසක්.